හායි කොහොමද ඔයාලට ඉමි ව්ලොග් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ product review එකක්. ඉතින් ගොඩාක් අය සැලුන් වලට ගොඩාක් දහස් ගණන් වියදම් කරලා කරගන්න ක්ලීන් අප් එක ගෙදරදිම කරගන්න ලේසි වෙන්න හොඳම හොඳ ස්ක්‍රබ් එකක් තමයි මම අරගෙන ආවේ. හැබැයි මේ ස්ක්‍රබ් එක ගොඩක් අය දැනගෙන හිටියට හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම මේකේ මිල ගණන් එහෙම ගොඩක් අය දන්නේ නැහැ. ඒකට උදව්වක් විදිහට මම product review එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ගොඩාක් සල්ලි වියදම් කරන්නේ නැතුව අපිට ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන් හොඳ product එකක් තමයි මේක. මේ product එකේ නම තමයි La Fresh එකේ එන spa body scrub එක. ලා ෆ්‍රෙෂ් එකේම එන ගෝල්ඩ් ස්ක්‍රබ් එක ගොඩක් අය අතර ජනප්‍රියයිනේ. හැබැයි මේ ලැවෙන්ඩර් ස්ක්‍රබ් එකත් ඒ තරම්ම ඊට වැඩිය සමහර වෙලාවට බෙනිෆිට් තියෙන හොඳ ස්ක්‍රබ් එකක්. ගොඩාක් හොඳයි අවුවට පිලිස්සුණු සම එතකොට අර ගොඩාක් පිම්පල්ස් එහෙම තියෙන ස්කින් එකකට මේක හොඳයි. ඒ කියන්නේ ගෝල්ඩ් ස්ක්‍රබ් වගේ මේක ගොඩාක් අර මේ වැලි කැට වගේ නැහැ. මේකේ මිලිලිටර් 500ක් තමයි එන්නේ. ඒ වගේම ප්‍රධානතම කාර්යය තමයි මේක සත්තු යොදා පරීක්ෂණ කරලා නැහැ කියලා මේකේ පැහැදිලිව සඳහන් වෙනවා. මේක made in Dubai, ඒ කියන්නේ UAE. එතකොට මේක මාස 12ක් පාවිච්චි කරන්න පුළුවන්. මේක පියන ඇරුවට පස්සේ මාස 12ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මේකේ දාලා තියෙනවා. ඒ වගේම මේක මිල වෙන්නේ 1885යි. අපිට ලේසියෙන් ගන්න පුළුවන් මිලකට, ඒ කියන්නේ දැරිය හැකි මිලක්. මේක මේ ගානට ගත්තට පාඩු නැහැ. මොකද ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්නේ සතියට දවස් 2යි. මැරුණුහම ඉවත් කරගන්න තමයි පාවිච්චි කරන්නේ. අපේ අර අවුවට පිලිසුණු සම එහෙම හැමදේම නැති වෙනවා මේ ස්ක්‍රබ් එකෙන්. ඉතින් මේක ඇරියට පස්සේ මාරම සුවඳයි. ඒක මාර සුවඳක් එන්නේ. ඒ වගේම දියාරු ගතියට මේ ස්ක්‍රබ් එක තියෙනවා. අපිට මේක පාවිච්චි කරනකොට දැනගන්න පුළුවන්. ඒක ඇත්තටම හරිම සුවඳයි. හිතට කාවදින සුවඳක් එන්නේ. මේක පාවිච්චි කරන විදිහ ගැන කිව්වොත් හොඳින් පිරිසිදු කරගත් අපේ අතපය එතකොට ෆේස් එකේ මේ ස්ක්‍රබ් එක තික් ලේයරයක් විදිහට ගාලා සෙමින් පිරිබඳින්න ඕනි. ගොඩාක් අර හයියෙන් පිරිමදින්නේ නැහැ. ඒකෙන් අපේ හමට හානි වෙන්න පුළුවන්. ඉතින් හොඳට පිරිමැදලා මේක විනාඩි 20ක් විතර තියලා සෝදලා හරින්නයි තියෙන්නේ. ඉතින් සතියට දෙපාරක් මාසයක් විතර ගානකොට මේකේ රිසල්ට් හොඳටම බලා ගන්න පුළුවන්. ස්ක්‍රබ් කරලා අනිවාර්යයෙන්ම හොඳ තෙතමනය රඳා පවතින ක්‍රීම් එකක් හරි ඇලෝජෙල් එකක් හරි ගන්න ඕනි. ඉතින් මේකෙන් බ්ලැක් හෙඩ්ස් එහෙම රිමූව් කරගෙන සමය අඳුරු ලප කැලල් රිමූව් කරගෙන හොඳ ස්කින් එකක් ගන්න පුළුවන්. මේක දීර්ඝකාලීනව පාවිච්චි කිරීමෙන් අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් විතරක් පාවිච්චි කරන්න. ඉතින් මේ වගේම හොඳම හොඳ product review එකකින් ආයෙත් මං එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. bye.